welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් මම ලස්සන චූටි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අවුරුද්දත් ළඟම එනවා. තව චූටි දවසයි තියෙන්නේ. ඉතින් හැමෝම අවුරුද්දට දැන් ලෑස්ති වෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ අවුරුද්දට ගෙවල් ලස් කරන්න දෙන්නෙත් නැතුව උදේ ඉඳලා මෙන්න මෙයා නීති. ඔයාලගේ ගෙවල් වලත් ඉන්නවද මෙන්න මේ වගේ හොර චූටි පූස් පැටියේ? ඒ තියෙන්නේ තල් ගහක් මේක ඒ කියන්නේ ගෙවල් වල ලස්සනට තියෙන එකක්. ඉතින් මේ ඒව තමයි. ඉතින් ඊට පස්සේ උදේ පාන්දරම හැදුවා රස කිරිබතක්. මං ආසම කිරිබත මෙන්න මේ විදිහට ලස්සනට හදන්න. ඒ කියන්නේ ඒකේ ලස්සන දැක්කහම කෑ වගේ තමයි හදනකොටම වඩ පිරෙනවා. අවුරුදු නිසා ඉතින් අපි ගෙවල් දොරවල් ලස් කරනවනේ. එතකොට මට මෙන්න මේ ටික හම්බුණා. මම පරිස්සමට අරන් තියපු දෙයක්. ඉතින් මේක ගොඩාක් පරණයි. මං හිතන්නේ අවුරුදු 14ක් 15ක් විතර පරණයි. ඒ කියන්නේ චූටි කාලේ ඒ කියන්නේ වෙසක් එකට අපිට දෙනවනේ වෙසක් කාඩ් යාළුවෝ. ඊට පස්සේ අපේ වයසේ චූටි ළමයි එහෙම ඒ කාලේ දෙනවනේ. ඉතින් ඒව මම මේ ගොඩාක් කල් ඉඳලා එකතු කරපුවා. මේව තව ගොඩාක් තිබුණා. මේව දකින්නකොට ඉතින් ඒ කාලේ මතක් වෙනවා. ඒ කියන්නේ දැන් ගත්තොත් දැන් ළමයිට මං හිතන්නේ මේ සුන්දර මතක ඇත්තෙම නෑ. මොකද දැන් වෙසක් කාඩ් දෙනවද කියලාවත් දන්නේ නෑ. ඉස්සර ඉතින් මේ වගේ මේ කාඩ් එකක් මං හිතන්නේ රුපියලක් 2ක් වගේ ඇති. මාරම ලස්සන මතක. ඉතින් මේ වගේ ලස්සන මතක තියෙනවා. ඇත්තටම ඔයා වාසනාවන්තයි. මං හිතන්නේ මේ මතක තියෙන අන්තිම පරම්පරාව අපි වෙන්නේ. ඉන්නේ අපේ ගෙදර මම හිටපු හම්බුටු ගස්. ඉතින් දැන් මේවල ගෙඩිත් හැදෙනවා. මේ තින චූටි ගෙඩි මේ ඉතින් තව සතියක් දෙකක් විතර යද්දී අපිට කඩා ගන්න පුළුවන්. ඉතින් තියෙන පොඩි දේ හරි ඔයාලා චූටියට හරි වවන්න. අපේ හනන් ඉතින් ලොකු ඉඩක් තියෙනවා. ඒක නිසා ඉතින් ඕන විදියකට ඕන දෙයක් අපිට වගා කරන්න නම් පුළුවන්. එහෙනම් ආයිත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. එහෙනම් බයි.